දිවි හිමියෙන් මන්ර තමයි. ජීවිතෙන් දෙන්න පුතේ මේ හැරි. මාලිමාව තමයි දිරන්නේ ඡන්දෙ දෙන පදක්කමට. අපෝ බෝට්ටුවට තමයි මේ දකුණු පළාත යන්නේ. සල්ලි දිනුවොත් හොඳයි. මාලිමාව හොඳට කරොත් ඡන්ද දෙනවා නැත්නම් ඡන්ද දෙන්න කඩක්කා. ආයිබෝවන්. ඉතින් ළඟන පළාත් පාලන මැතිවරණේ ජනතා මත විමසුමේ අද අපි ඇවිල්ලා ඉන්නේ හික්කඩුව නගරයට. හික්කඩුවේ ජනතාව මොන වගේ අදහස්ද දක්වන්නේ කියලා පළාත් පාලන මැතිවරණය ගැන අපි ගිහිල්ලා අහලා බලමු. පළාත් පාලන මැතිවරණය ගැන ඔබතුමා මොන වගේ අදහසක්ද දක්වන්නේ? පළාත් නගර සභා ඡන්දනේ ඉතින් මාලිමාව ගන්න. ඇයි එහෙම මාලිමාව දිනයි කියලා හිතන්නේ? කියන්නේ එයාගේ වැඩ පිළිවෙල හොඳයි සාමාන්‍යයෙන් කරගෙන යන විදිහ අපිට පේන විදිහට මේ යන විදිහ කරගෙන ගියොත් මේ සාර්ථක මේ අවුරුදු 5 වුණත් කරගෙන යන්න පුළුවන් මේ මිනිස්සු ගොඩක් කැමති මේ යන විදිහ ගොඩක් 75%ක්ම කැමති කට්ටිය ඉන්නේ මේ විදිහට මේ යන විදිහට. බොහොම ස්තුතියි. ඔබතුමා මොන වගේ අදහසක්ද දක්වන්නේ? මාලිමාව හොඳට කරොත් ඡන්ද දෙනවා නැත්නම් ඡන්ද දෙන්න කඩක්කා. නැත්නම් ඡන්ද දෙන්නේ නැහැ. කවුරු දිනුවොත් හොඳයිද? මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? තාම රටට හොඳක් කරොත් එයාට ඡන්ද දෙනවා. හරි. බොහොම ස්තුතියි. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පළාත් පාලන මැතිවරණය ගැන අයියාගේ අදහස මොකක්ද? පළාත් පාලන මැතිවරණය තව වෙනකන් තීරණය කළා නැහැ ඡන්ද දෙන්න කාටද කියන එක. ඉතින් මොන හරි දෙයක් දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මොකක්ද වෙන්නේ තත්ත්වය හොඳ කෙනා කවුද කියලා තීරණය කරලා බලලා හොයලා බලලා ෆැමිලි කුටුම්බයක් විදිහට ෆැමිලි එකේ ආදර්ශ අවවාද අනුශාසනත් අරගෙන හොඳ කෙනෙක් බලලා දෙන්න. හරි බොහොම ස්තුතියි. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පළාත් පාලන මැතිවරණය ගැන අයියාගේ අදහස මොකක්ද? ඇත්තටම හොඳයි ඉතින් මොකක් හරි වෙනසක් වෙවිනේ. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? කවුරු දිනුවොත් හොඳයිද මේ පාත්? ඒක නම් හරියටම අදහසක් නැද්ද? එහෙම හරියම අදහසක් නෑ ඉතින්. හරි බොහොම ස්තුතියි. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. කොහොමද මේ දවස්වල බිස්නස් එහෙම? බිස්නස් නම් නෑ වැඩි. පළාත් පාලන මැතිවරණය ගැන මොකද හිතන්නේ? මොනවාක්වත් හිතන්නේ නෑ නෝන අනුරට නම් දෙන්න. ඇයි එහෙම කියන්නේ? එහෙම දෙන්න. හරි බොහොම ස්තුතියි. නැන්දේ මොකද හිතන්නේ මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන? පදක්කමට අපි පුතාට ඡන්දෙ දෙන්න පදක්කමට. ඇයි ඒ? ඒ අපේ පුතා ඡන්දෙ ඉල්ලනවා. ඉතින් පුතාට නේ රට නග අපේ ගම නගරයක් කරන්න හොඳ නගරයක් කරන්න ඕනේ. ඒක නිසා පුතාට පදක්කමට දෙන්නේ. අයියේ මේ පාර පළාත් පාලන මැතිවරණය ගැන අයියාගේ අදහස මොකක්ද? ඡන්දේ නැහැ යාට. අයියාගේ අදහස මොකක්ද? අදහසක් නැහැ. කාටවත් දෙන්න. හරි බොහොම ස්තුතියි. අයියේ පළාත් පාලන මැතිවරණය ගැන අයියාගේ අදහස මොකක්ද? මාලිමාවට තමයි. ඇයි ඒ මාලිමාවටද? ඒක නම් දන්නේ නැහැ ඒක වන්න. හරි බොහොම ස්තුතියි. මාමේ පළාත් පාලන මැතිවරණය ගැන මාමගේ අදහස. පානවතේ මේ පාය හැරෙනවා. ඒ කියන්නේ මේ පාය වේපිකට අඩු වෙනවා. මේ පාය මේ අනිත් පක්ෂ වලට යනවා කැඩලා ඡන්ද. ඒ ඡන්දේ නිසා බෝට්ටුවට තමයි ආපහු නැවත වාරයක් එන්න ඉඩ දෙන්නේ. මහින්ද මහත්තයා පුතාට. ඇයි ඒ? ඒගොල්ලෝ තමයි මහට ජාතිය බේරගෙන තියෙන විභාගයන්ගේ. ඒක නිසා අපි ඒගොල්ලන්ට ආපහු ගානන්නේ මේ මිනිස්සුන් නිසා අපි ජීවත් වෙන්නේ. දැන් රටේ ලංකාවේ ජීවත් වෙන්නේ විභාගයන්ගේ මේ ලංකාව බේරගත් නිසා. ඒකයි. දැන් ආපහු බෝට්ටුවට තමයි මේ දකුණු පළාත යන්නේ. යන්නේ. හරි බොහොම ස්තුතියි මාමේ. මේ දවස්වල බිස්නස් එහෙම කොහොමද? හොඳ නැහැ. හොඳින් ඉන්නවද? නෝ. කියන්න ඔබ බලන්න මේ දවස්වල දැන් පළාත් පාලන මැතිවරණය නෑනේ. ඔබතුමාගේ අදහස මොකද්ද? අපි අනුරාධපුර ගානේ. ඇයි ඒ අනුර මහත්තයාට දෙන්නේ? ඒ දැන් දීලා ඉන්නේ තියාදනේ. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? හොඳ වෙනසක් බලාපොරොත්තු වෙනවා. අපි දැන් ඉදිරියට හොඳට වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙනවා තමයි තාම බලන් ඉන්නේ. හරි බොහොම ස්තුතියි මාමේ. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණය ගැන අයියාගේ අදහස මොකක්ද? අදහස ඉතින් මේ කවුරු දිනුවොත් හොඳයිද? දිනුවතින් හොඳයි අරුණ කුමාර මහත්තයාගේ. ඇයි එහෙම හිතන්නේ? මෙතන මට හොඳයි කියලා හිතෙනවා. හරි බොහොම ස්තුතියි අයියේ. නැන්ද පොඩ්ඩක් කතා කරන්න පුළුවන්.
පළාත් පාලන මැති වෙන්න ගැන නැන්දගේ අදහස මොකක්ද? මට නම් හිතන්න ඉතින් අමාරුයි. මොකද මේ වාතාවරණය පේනවනේ තත්ත්වය. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන ලංකාව ඇතුළේ? කවුරු දිනුවොත් හොඳයි? මට හිතන්නේ සජිත් දිනුවොත් හොඳයි කියලා හිතේ. ඇයි එහෙම හිතෙන්නේ? එයා හොඳයි කියලා හිතෙන්නේ. හරි නැන්ද බොහොම ස්තුතියි ජය වේවා. පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මේ දවස්වල හයර එහෙම තියෙනවද? අයම ගොඩක් අඩුයි. පළාත් පාලන මැති වෙන්න ගැන මොකද හිතන්නේ ඔබතුමා? තාම මුත් කියන්න බෑ. කවුරු දිනුවොත් හොඳයිද? මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? තියෙන ආණ්ඩුවම දිනුවනම් හොඳයිනේ. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? එහෙම කියන්න බෑ. හරි බොහොම ස්තුතියි ජය වේවා. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මැති වෙන්න ගැන අයියාගේ අදහස මොකක්ද? හොඳයි පළාත් පාලන මැති වෙන තියෙන එක. කවුරු දිනුවොත් හොඳයිද? මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? තියෙන ආණ්ඩුව හොඳයි. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? වෙනස හොඳයි ඉතින්. හරි බොහොම ස්තුතියි. මාමේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මැති වෙන්න ගැන මොකද හිතන්නේ? අනේ මන් දන්නේ මොකක්ද හිතන්නේ මේ චන්දන වෙන මොන හිතන්නේ. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? ඒක කියන්නේ අපි. හරි බොහොම ස්තුතියි මාමගේ අදහස. එහෙම තමයි. එහෙම තමයි. හරි බොහොම ස්තුතියි. පළාත් පාලන මැති වෙන්න ගැන අයියාගේ අදහස කියන්නේ. මගේ අදහස නම් කියන්නේ මෙයාගෙන් අහන්න. මෙයා බලමු නේද ඉස්සරහට මොකක්ද කියලා වෙන්නේ. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? වෙනසක් කරානේ අපි එකපාරක් දැන් එකපාරක් බැලුව එකපාරක් වෙනසක් කරලා බලමු ඒකට මේ පාරත් හරි බොහොම ස්තුතියි මාමගේ අදහස. අපි දෙන තියෙන ජනාධිපතිට තමයි අපි දෙන්නේ. ඇයි ඒ? එයාට තමයි දෙන්නේ. හරි බොහොම ස්තුතියි. මාමගේ අදහසත් කියන්න පළාත් පාලන මැති වෙන්න ගැන. පළාත් පාලනේ මැතිවරණය මොනවද කියන්නේ නම් දැනට ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද ඉතින් දැන් තියෙන රජයම තමයි දිනන්නේ. ඇයි එහෙම හිතන්නේ? ඒත් ඒගොල්ලෝ හරියට කරගෙන යනවනේ සාමාන්‍යයෙන්. හරි බොහොම ස්තුතියි මාමි. මාමේ මොකද හිතන්නේ පළාත් පාලන මැති වෙන්න ගැන? දිනයි ඉතින් මේක ඇයි එහෙම හිතන්නේ? හිතෙන්නේ ඉතින් යන ක්‍රමයට යනවා ඉතින් මේ දවස්වල අරකට තමයි යන්නේ. තියෙන ආණ්ඩුවට යනවා. ඒක ෂුවර්. හරි මාම බොහොම ස්තුතියි. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. කොහොමද මේ දවස්වල බිස්නස් එහෙම? බිස්නස් නම් එච්චර සරු යනවා. පළාත් පාලන මැති වෙන්න ගැන මොකද හිතන්නේ? ගන්න ඉතින් කියන්න දෙයක් නෑ. තාමයි ගන්න හිතලත් නෑ. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? වෙනසක් නම් ඉතින් හැමෝම කැමති වෙනසක් කරනවා නම් ඒක තත්ත්වයන් එච්චර හොඳ නෑ. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මැති වෙන්න ගැන ඔබතුමා මොකද හිතන්නේ? පළාත් පාලන මැති වෙන්න කියන්න බෑ මොන පැත්ත බැලේවි වෙන්නේ. බොහොම ස්තුතියි. පළාත් පාලන මැති වෙන්න ගැන ඔබතුමා මොකද හිතන්නේ? තනවා පළාත් පාලන මැතිවරණය අපි දැන් මේ ගිය සැරේ පත් කර ආණ්ඩුව පැත්තටම දෙන්න ඕනේ. ඇයි ඔබට එහෙම හිතෙන්නේ? රටේ දැන් පවතින තත්ත්වය හොඳයි කියලා හිතෙනවා. හරි බොහොම ස්තුතියි. අයියේ පළාත් පාලන මැති වෙන්න ගැන අයියාගේ අදහසක් කියන්න. පළාත් පාලනය කරගෙන මගේ එහෙම මේ ආණ්ඩුවට වැඩක් නැහැනේ. ඇයි එහෙම හිතෙන්නේ? ප්‍රතිඵලයක් නැහැනේ. ඉතින් බලාපොරොත්තු විදි. හරි බොහොම ස්තුතියි අයියේ. පළාත් පාලන මැති වෙන්න ගැන මාමගේත් අදහසක් කියන්න. ආරාධ්‍ය ආතේ වැඩ කරලා කියන්න බෑනේ. හරි බොහොම ස්තුතියි. පළාත් පාලන මැති වෙන්න ගැන මාමගේ අදහස මොකක්ද? කියන්න දෙයක් නෑ. ඉතින් මොනවා කියන්නේ ගැන? මොන වගේ වෙනසක්ද වෙන්න ඕනි? කවුරු දිනුවොත් හොඳයිද? දැන් ඉතින් කවුරු දිනුවත් එකයි ඉතින්. හරි බොහොම ස්තුතියි මම ජය වේවා. පළාත් පාලන මැති වෙන්න ගැන මාමගේ අදහස මොකක්ද? පළාත් පාලනේ ජීවිතෙන් දෙන්නේ පුතේ මේ හැරි. ඇයි එහෙම? ඒක තමයි මූ කරන ඔක්කොම බොරුනේ කියන්නේ. ඈ පාට බල් බොරු ඔක්කොම කරපු දෙයක් කියන්නකො. එක සිලින්ඩි දාකියක් දැම්මනේ. අපි දෙන්නේ මේ හැරේ පංච ආයුධේ. ඇයි මේ පංච ආයුධෙට දෙන්නේ? මොකද මිනිස්සේ ඉන්න අපේ ගමෙන් ඉල්ලන අපි යාට දෙනවා.
මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? වෙනසක් කියන්නේ මේවා ඉතින් වෙනසක් ඉතින් කරාට වැඩක් නැහැ. කටේ හැමතැනම මරනවා. ඉවරයක් නෑ අල්ලන්නේ. කුඩු හැමතැනම නිකන් දඩ ගහන කොල්ල වලංගල මහ මුල කරුව අල්ලන්නේ නෑනේ. අපි ඒවනේ බලාපොරොත්තු වෙන්නේ මේ පොඩියව පාරේ යන්න නෑ ඔක්කොම බිස්නස් එක කරන්නේ. ඒකෝට අපි මොනව කරන්න කියලා කියන්නේ. වෙනස බලන්නේ අපි දුන්නේ වෙනස වුණාද? ජනාධිපතිවරණේ මහාගතිවරණේ දුන්නා. මේක ඉතින් දෙන්නේ. හරි මාමේ බොහොම ස්තුතියි ජය වේවා. මාමේ පොඩක් කතා කරන්න පුළුවන්ද? පළාත් පාලන මෙතන වෙන ගැන මාමගේ අදහස් මොකක්ද? මගේ අදහස ඉතින් ආණ්ඩුවේ පළලා කියන එක තමයි. ඇයි එහෙම හිතන්නේ? ආණ්ඩුව වැඩක් කළා නෑ. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? රජයට අපිට සහනයක් වෙනසක් වෙන්න ඕන. අපිට කිසි දෙයක් දැනෙන්නේ නෑනේ. හරි මාමේ බොහොම ස්තුතියි. මාමේ පොඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මෙතන වෙන ගැන මාමගේ අදහස් මොකක්ද? පළාත් පාලන මැතිවරණය ගැන මගේ අදහස හොඳයි. හොඳ වුණාට මේ පළාතට සේවයක් කරන්නේ නැහැ. යන්න ඒක නරක. මොන වගේ සේවයක්ද වෙන්න ඕන? මොන වගේ වෙනසක්ද? පොඩ. දැන් මෙතෙක් දැන් මේ ටවුන් එක පේනව නෑ. මේ ටවුන්. දැන් මේ පිටිපස්ස බලන්න. ඉවරලපත්. බලන්න අර හතර වටේ බලන්න කුණු කොච්චර තියෙනවද කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනකොට පළාත් සභා ඡන්දේ එපා වෙනවා. අවංකවම කියනවා. බලන්න මෙතන ඉඳන් ඔයා උදේට ඇවිල්ලා බලන්න කොච්චරන කුණු දිනවද කියලා කුණු කන්දරාව. කොච්චරක්ද කරන්නේ නැහැ නේ. අන්ද යනකොට මේක කුණු පිළිගන්න. අන්න ඒකේ පළාත් සභා ඡන්දේ ඡන්දේ දෙනවා නැත්තේ නැහැ. අපි ඒ වෙනුවෙන් සේවෙච් කරනවා. අපි අපිට ප්‍රවලත් කරනවා. මම රජයේ සේවකයෙක් ඉස්ලාම කියන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ පළාත් සභා හොඳයි හරියට කරනවා. කරන්න නැති එක තමයි කරන්නේ. හරි මාමේ බොහොම ස්තුතියි. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔබතුමී මොකද හිතන්නේ පළාත් පාලන මෙතන වෙන එක? මාලිමාව තමයි දිරන්නේ ඉතින්. මාලිමාව දින්නවා කියලායි ඔබතුමී එහෙම හිතන්නේ? එයා ඉතින් හොඳයිනේ දැන්ට හොඳට කරගෙන යනවනේ. ඒක නිසා එහෙම හිතන හරි බොහොම ස්තුතියි. අක්කේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මෙතන වෙන ගැන මොකද හිතන්නේ? පළාත් පාලන මෙතන වෙන ගැන අක්කා මොකද හිතන්නේ? කිසිම අදහසක් නැහැ. හරි බොහොම ස්තුතියි. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මෙතන වෙන ගැන අයියාගේ අදහස් මොකක්ද? පාලන මැතිවරණයේ මාලිමාවට. ඇයි මේ මාලිමාව? ආණ්ඩුවටම දෙන්න ඕනේ. ඇයි එහෙම හිතන්නේ? එහෙම හිතෙන්නේ එන්න ගමත් හදන්න බෑ. මොන වගේ වෙනසක්ද තව ලංකාව ඇතුළේ වෙන්න ඕන? වෙනසක් කියන්නේ ඉතින් හොරකම නැතුව මේ විදිහටම යන්න ඕනේ ඉතින්. හරි අයියේ බොහොම ස්තුතියි. අයියේ පොඩ්ඩක් කතා කරන්න බලන්න. හරි කවන්න. අක්කේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මැති වෙන ගැන අක්කගේ අදහස මොකක්ද? මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? බලමු ඉතින් ඉස්සරහ. හරි බොහොම ස්තුතියි. පළාත් පාලන මැති වෙන ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? දිවි හිමියෙන් මන්තර තමයි. ඇයි එහෙම හිතන්නේ? මම ඊතරම දෙයි කියලා. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? සැබෑ වෙනසක් තියෙනවා. ආ මොනවද ඉදිරියට වෙන්න ඕන දේවල්? දීලා බලමුනේ. හරි බොහොම ස්තුතියි. අයියේ පළාත් පාලන මැති වෙන ගැන අයියාගේ අදහස් මොකක්ද? මේමයි ඡන්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒරම් බොරු කාර්යය. අවංකම කිව්ව බොරු. කවදා හරි සුද්දෙක් ඉල්ලපු දවසක තමයි ඡන්ද දෙන්නේ. හරි බොහොම ස්තුතියි. අක්කේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මැති වෙන ගැන අක්කගේ අදහස මොකක්ද? ඇතරම නෑ ලොකුට. මොකද? අදයාට දැනගන්න. මට දැනගන්න ඕනේ මොන වගේ වෙනසක්ද වෙන්න ඕනේ පළාත් පාලන මැති වෙන්නේ මොන වගේ වෙනස්කම්ද වෙන්න ඕන රට ඇතුළේ. කෙරෙන වෙනස්කම් ටික කෙරෙවි නේ කියන්නේ. හොරකම නැති වෙනවා නම් එච්චර. කවුරු දිනුවත් හොඳයි. එහෙම අදහසක්. හරි බොහොම ස්තුතියි අක්කේ. නේද? පළාත් පාලන මැති වෙන ගැන නන්දගේ අදහස මොකක්ද? අපි ඉතින් මේ ලැබුණු දේ කළ දෙන්න. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? තියෙන වෙනසම තමයි. හරි නේද බොහොම ස්තුතියි. අයියේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. පළාත් පාලන මැති වෙන ගැන අයියාගේ අදහස් මොකක්ද? නැති වෙන ගැනද? නැති වෙන ගැන කියන්න දෙයක් නැහැ ඉතින්. මොන වගේ වෙනසක්ද වෙන්න ඕන? කවුරු දිනුවත් හොඳයි. වෙනසක් නැහැ මේ ගම් ආහන පාරේ සභාව මැති වෙන්න ගැන.
මොකක් අදිනවත් වැඩක් නැහැ නේ. ඇයි එහෙම හිතන්නේ? ඇයි එහෙම හිතන්නේ? එහෙම ඉතින් හිතන්න ඕන තරම් දේවල් තියෙනවා රටේ ඊට වඩා ප්‍රශ්න තියෙනවා හිතන්න. හරි බොහොම ස්තුතියි අයියේ. මාමගේ අදහස? වැඩක් නැහැ අපි දුක්මද අපිට කිසිම මේකක් නැහැ නේ ඉතින්. හරි මාමේ බොහොම ස්තුතියි. පළාත් පාලන මැති වෙන ගැන අක්කාගේ අදහස මොකක්ද? හොඳයි නේ තියෙන එක. මොන වගේ වෙනසක්ද වෙන්න ඕනේ? කවුරු දිනුවත් හොඳයි. රටට වැඩදායි වෙන කවුරු හරි මම නම් හිතන තියෙන අඬෝමයින එක හොඳයි කියලා. ඇයි එහෙම හිතෙන්නේ? රටට වැඩක් කෙරෙයි කියලා හිතන නිසා. හරි අක්කේ බොහොම ස්තුතියි ජය. ඔන්න ওই විදිහට තමයි හික්කඩුව නගරයේ ඉන්න ජනතාව 2025 පළාත් පාලන මැතිවරණේ තමන්ගේ අදහස් ප්‍රකාශ කරේ. ඉතින් මේ විදිහටම පළාත් පාලන මැතිවරණේ ජනතා මත විමසුමෙන් තවත් නගරයකින් තවත් දවසක හමු වෙමු. ඔබට සුබ දවසක්.